ආයුබෝවන්. අපි අද කතා කරන්නේ පිළිකාව ගැන. පිළිකාව කියන්නේ පාලනයකින් තොරව ඇතිවන අසාමාන්‍ය සෛල වර්ධනයක්. මේක අපි හැමෝම දන්නවා. මේ නිර්වචනය අපි ලොකු කුඩා කවුරුත් දන්නවා. අපි තාමත් පිළිකාව කියන වචනෙට ටිකක් බයයි. ඇයි අපි බය? අපි හිතනවා පිළිකාව කියන්නේ එක්තරා විදිහක මරණ වරෙන්තුවක් කියලා. ඇත්තටම මෙහෙම වෙන්න ඕනේ නැහැ. පිළිකාව කියන්නේ කාලීන බෝ නොවන රෝගයක්. හරියට දියවැඩියාව, අධික රුධිර පීඩනය, එහෙම නැත්නම් කොලෙස්ටරෝල් ඉහළ යාම වගේ කාලීන බෝ නොවන රෝගයක් තමයි පිළිකාව. එතකොට අපි දැකලා තියෙනවා දියවැඩියාවත් එක්ක ජීවත් වෙන මිනිස්සු. ඒ වගේම කොලෙස්ටරෝල් එක්ක ජීවත් වෙන මිනිස්සු. එහෙනම් අපිට පුළුවන් නම් පිළිකාවත් එක්ක ජීවත් වෙන්න. ඒ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ අපේ එදිනෙදා ක්‍රියාකාරකම් ඒ ආකාරයට කරගෙන යන්න අන්න පිළිකාවත් එක්ක පිළිකාව අපිට පරාද කරන්න පුළුවන්. ඇත්තටම මේ පිළිකාව ගැන නිට්ටාවට සුව වෙනවාද කියන தත්ත්වයට අපි හිතන්නේ නැතුව අපි ඉන්න කාලය දවසින් දවස දීර්ඝ කරගන්න පුළුවන් නම්, අපිට ජීවිතේ විඳින්න පුළුවන් නම්, අපිට ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ පිළිකාව මර්ධනය කරගන්න. එහෙනම් අපි මෙතනින් ඉදිරියට බලමු අපි කොහොමද ජීවත් වෙන්නේ පිළිකාවත් එක්ක කියලා. ජීවිතේ විඳින්නේ කොහොමද කියලා. කිසි දවසක අපි තැවෙන්න අවශ්‍ය නැහැ. අපිට පිළිකාවක් කියන්නේ එක්තරා